අනුරාධපුර පූජා නගරේ හරි ලස්සනට පේන ලස්සන රෙස්ටොරන්ට් එකක් අහම්බෙන් හම්බුණා. රැට අහමාට විතර රුවන්සෑය වැඳලා එන ගමන් කෑම කන තැනක් හොයද්දි අහම්බෙන් තමයි අපිට මෙතන හම්බුනේ. අපි ආවට පස්සේ අපිට ලොකු වෙල්කම් එකක් හම්බුණා. ඉතින් අපි කෑම ගන්න උඩ තියෙන ඩයිනින් හෝල් එකට තමයි ගියේ. අපි අද්දි මෙතන ලස්සනට ඩෙකොරේට් කරලා තමයි තිබ්බේ. එයාලගේ තීම් එකත් හරිම ලස්සන. පහළ වෙනම බිරියානි හබ් එකකුත් තියෙනවා. ඔයාලට ඉතින් ඉන්දියන් කෑම ගොඩාක් රස බලන්න පුළුවන්. ස්ටාෆ් එක ගොඩාක් පිරිසිදුට තමයි මේ හැම දෙයක්ම කරන්නේ. අපිට කෑම ඕඩර් කරලා කෑම එනකන් ඒ රෙස්ටොරන්ට් එකේ අපි ඇවිද්දා. මෙයාලගේ හරිම ලොකු කන්ෆරන්ස් හෝල් එකකුත් තිබුණා. කෑම එන්න කලින් ලස්සන ඩ්‍රින්ක්ස් ටිකකුත් හම්බුණා. ඩිෆරන්ට් සිප් එකකින් ඉඳන් ඒ හැම එකකම මාරම රසයක් තිබුණේ. එයාලගේ මෙනු එකේ ගොඩක් ජාති තිබුණා. ඒ වුණාට අපි ඕඩර් කරේ නම් පොඩි දේවල් ටිකක් විතරයි. මෙයාලගේ බිරියානියකට හම්බුන චිකන් එක පර්ෆෙක්ට්ලි සීසන් කරලා තිබුණේ. ඒ වගේම මේකට හම්බුන ග්‍රේවිස් ටිකත් ගොඩාක් ෆ්ලේවර්ෆුල්. මෙයාලා මේවා සර්ව් කරපු විදිහත් මාරම ක්ලීන්. අපි බිරියානි එකේ තමයි ඉස්සෙල්ලාම රස බැලුවේ. බොයිල් කරලා ෆ්‍රයි කරපු එග්ස් දෙකකුයි ලොකුම චිකන් පෝෂන් එකකුත් තිබුණා. ඇත්තටම මේක කන්න ලෝභ හිතෙන තරමට ලස්සන ලුක් එකක් තමයි තිබ්බේ. ඒ ෆ්‍රස් බයිට් එකේ ඉඳන් කන්න තව ආස හිතුණා. ඇත්තටම මේක තවත් ලස්සන වුණේ අද අපේ වෙඩින් ඇනිවර්සරි එක නිසායි. අද වෙයි කියලා හිතුවට අපි 4 දෙනාටම මේ එකක්වත් කාලේ ඉවර කරන්න බැරි වුණා. ඒ වගේම තව ස්පෙෂල් දෙයක් තමයි මෙයාලගේ කෑම Uber Eats Pick Me Food වලිනුත් ගන්න පුළුවන්. මේ ප්ලේස් එක වෙන කොහෙවත් නෙවෙයි තියෙන්නේ. අනුරාධපුර දෙවන පියවරේ ෆ්‍රීමන් මාවතේ තියෙන ඇඹුල ෆුඩ් කෝට්. එහෙමත් නැත්නම් ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් විදිහට ටවුන් එකේම ප්‍රසිද්ධ බිරියානි හබ්. Google එකේ ලොකු රේටින් එකක් තියෙනවා මෙයාලට. එහෙනම් තවත් මේ වගේ ලස්සන බ්ලොග් එකකින් හම්බ වෙමු.